ඇලුමිනියම් ගුරු YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මගේ වීඩියෝ එකෙන් අරගෙන එන 17 වෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඩවුන් පයිප් කටකට මෙෂර්මන්ට් අරන් කොහොමද ඩවුන් පයිප් එක සවි කරන කට කපා ගන්න කොහොමද කියලා. ඉතින් මම මෙෂර්මන්ට් එකක් ගත්තා. මම මෙතනදී 3 4 අඟල් 3ත් අඟල් 4ත් බටේට තමයි කට කපා ගන්න. ඉතින් මම හරහට අඟල් 4 මාක් කරගෙන තියෙනවා. මේ විදිහට පැන්සල් එකෙන් මාක් කරගන්න මුල් මට්ටම් කරලා කෙලින් මිරක් ගහ ගන්නවා. අඟල් 4 මාක් කරලා ඉරි දෙක ගහලා මැද්දට බැලන්ස් වෙන්න වාසිය තියලා අඟල් 3 වාසිය තියා ගන්නවා. සාමාන්‍යයෙන් දෙපැත්තෙන් නූල් පහ පහ වගේ තමයි ඇරෙන්නේ. එතකොට අඟල් 3 වාසිය එනවා. මේ විදිහට අඟල් 3 වාසියට මම ඉරි ගහ ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මම පැන්සලෙන් ගහන ඉඳලා හරියට පේනවද දන්නේ නැහැ. මම පැන්සලෙන් මාක් කරගෙන ඉවරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් පීල්ල යකඩකින් සූරලා පෙන්නන්න. මේ විදිහට කතිර දෙකක් කතිර හිටින විදිහට මුල්ලෙන් මුල්ල තියලා ඇඳ ගන්නවා. මේ විදිහට මම කූරක් පාවිච්චි කරලා රිවට් කූර මම මෙතනදී පාවිච්චි කරන්නේ. මේ විදිහට රිවට් කූර පාවිච්චි කරලා මම කටේ සයිස් එකේ ප්‍රමාණයට පමණක් මේ විදිහට මාක් කර ගන්නවා. නැත්තම් පීල සීරුණොත් එහෙම හැමතැනම කැතයි. මේ විදිහට මාක් කර ගන්නවා. ඉතින් අපි මේක කපද්දින් අපි කතිරේ දාගද්දින් කතිරේ දාගන්නකොට මුල්ල කපද්දින් හරියටම 4 මුල්ලේ ඔයාලට මම කියනවට වඩා ග්‍රයින්ඩරෙන් කපනකොට බලා ගන්න පුළුවන් කොහොමද මම කපන්නේ කියලා. මම කපන අවස්ථාවේ ඔයාලට කියන්නම් කොතනින්ද මේක කැපිලා නවතින්නේ කියලා. පරිස්සමෙන් කපා ගන්නවා ග්‍රයින්ඩර් එක විසි කරන්න පුළුවන්. මම ග්‍රයින්ඩර් එකෙන් මැද කපාගෙන ඉවරලා එතනින් එහාට කතරු පාවිච්චි කරලා තමයි කපන්නේ. මම මුලින්ම කරන්නේ ග්‍රයින්ඩරෙන් කපාගත්තු මැද මොකක් හරි ආධාරයෙන් උස්සලා කතරුවෙන් වටේටම මේ විදිහට කපා ගන්නවා. හරිම ලේසි ඔයාලට කපා ගන්න. මම කතරු දෙකක් පාවිච්චි කරනවා. සාමාන්‍ය මේකට නම් ලෙෆ්ට් කතර පාවිච්චි කරන්නේ. ගොඩක් දුරට අන්න ඒ විදිහට කපද්දින් මුල්ලේ චූටි වාසියක් සාමාන්‍ය මිලියක විතර වාසියක් ඉතුරු කරලා තමයි කපන්නේ. අපි මුල්ලටම කපා ගන්නෙ නැහැ. අපි මුල්ලටම කපා ගත්තොත් වෙන්නේ ඩවුන් පයිප් එක සවි කරද්දී ඒ මුල්ලෙන් කටක් වගේ චූටියට ඉතුරු වෙන්න පුළුවන් නිසා. සම්පූර්ණ මෙෂර්මන්ට් එක හරි ගාන 3යි 4යි. හැබැයි අපි 3යි 4 මුල්ල ඒ ගානටම කපා ගන්නෙ නැහැ. ඊට පස්සේ මේ විදිහට අඬුවක් ආධාරයෙන් නමා ගන්නවා. ගානට නමන්න ඕන යාළුවනේ. ඉරට වඩා චුට්ටක් පැන්නොත් එහෙම ඒත් ගැටලුවක්. ඔන්න දැන් නමන තහඩු කෑල්ල නම් ඕගොල්ලන්ට ෆිනිෂින් නමා ගන්නම කියලා වුණා. හැබැයි ෆිනිෂින් නමා ගත්තොත් ගොඩක් දුරට හොඳයි. තව කෙනෙක්ට කපන්න පුළුවන් අඟල් 3ත් 4 වාසියත් ඉස්සරහට මෙන්න තියලා පීල්ලේ
ඉස්සරහ පැත්තේ නම් පල්ලහැට ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මෙතන සෙන්ටර් කරලා ගන්න එක පීල්ල ගන්නකොට ලස්සනට තියෙන නිසා මම මේ විදිහට තමයි මම කපා ගන්නෙ. හැබැයි තව කෙනෙක්ට විවිධ විදිහට කපන්න පුළුවන්.